මහත්තයෝ ටැක්ස් ගහන්නත් බොන්න ඕන මිනිස්සු. ටැක්ස් ගන්නත් බොන්න ඕන. කොහොමද බොන්නේ 4630යි. ගල් බෝතලේ බොන්නේ. ඒක බිව්වොත් තමයි ටැක්ස් එක හම්බෙන්නේ, බද්ද හම්බෙන්නේ. බොන්න ඕන මහත්තයෝ. අය හැපැත්තේ මහත්තයෙක් කියනවා ටැක්ස් එකතු කරනවලු. ටැක්ස් එකතු කරන්න බොන්න එපායි. ඌ බිව්වොත්නේ අපි ටැක්ස් ගන්නෙ. රුපියල් 2000ට ගිය ආණ්ඩුවෙත් මං කිව්වා. හැබැයි ගිය ආණ්ඩුවෙත් කරේ නැහැ. ගිය ආණ්ඩුවත් කෙලව ගත්තා. රංගදිතානායක මහත්තයා කියනවා 160ක් රජයේ ආයතන දූෂිතලු. එහෙමනම් අධ්‍යාපන අමාත්‍යාංශය දූෂිතයි, මේ පාර්ලිමේන්තු කටයුතු එක දූෂිත වෙන්න ඕන, බන්ධනාගාරය දූෂිත එක වෙන්න ඕන, පොලිසිය දූෂිත වෙන්න ඕන, ආරක්ෂක අමාත්‍යාංශය දූෂිත වෙන්න ඕන, ජනාධිපති කාර්යාලය දූෂිත වෙන්න ඕන. ඇයි යකෝ 160ක් රජයේ ආයතන දූෂිතයිලු. එයාගේ නෝනලා දෙන්න වැඩ කරපු බැංකුව දූෂිත නැද්ද? එයාගේ මහ බැංකුවේනේ හිටියේ. මං එදා කිව්වනේ කියන්න කියලා. කවුද මේ අර්ජුන මහෙන්දන්ට පාස්පෝර්ට් එක රිලීස් කරේ කියලා කියන්න බැරි වුණා. ලුණු කන්ටේනර් 800ක් තියෙනවා වරායේ. මේ විදියට ගැසට් එක ගහලා නවත්තලා ගෙනාපු ලුණු ආන්න දිය වෙනවා. වරායේ ඇස්සේ ගෙනාපු ලුණු දිය වෙනවා. අඩු මොහොතෙන් මේ ලුණු ටික දීලා රුපියල් 50ට හරි ලුණු පැකට් එක දුන්නා නම් මේ රටේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? ගැහුවා ගැසට් එක ලුණු ටික නැවැත්තුවා. දැන් ලුණු ටික වරායේ. පාල් සම්බා රුපියල් 260ට විකුණන්න වෙන්නේ නැහැ. පාල් සම්බා විකුණන්න වෙන්නේ 340ට. හැබැයි පුන්නි සම්බා 260ට විකුණන්න පුළුවන් වුණොත් අපේ රටට ඒකවත් හාල් වලට ගෝවියාට එක්ක තියෙන්න ඕන, එක්ක පාරිභෝගිකයට තියෙන්න ඕන. එක්ක ගෝවියා කන්න ඕන, එක්ක පාරිභෝගිකයා කන්න ඕන. රුපියල් 65ක් බද්ද ගහලා තියෙනවා මේ හාල් ගෙන එක. එක්ක 725ක් රුපියලක් ගහලා කණේ කාට දෙන්න ඕන. බද්ද අඩු කරලා 165ක බද්දක් ගහපු එක අඩු කරලා කණේ කාට රුපියල් 200ට කාපල්ලා 150ට බත් කාපල්ලා කියලා හාල් කණ්ඩ එක්ක කන මිනිහට දෙන්න. දැන් කන මිනිහටත් නෑ, ගෝවියාටත් නෑ. ගෝවියාට අර මෙන් හාල් ආනයනය කරනකොට ගෝවියාගේ බඩට එක පැත්තකින් වදිනවා. කන මිනිහගේ අත එක්ක ගෝවියා කන්න ඕනේ, එක්ක පාරිභෝගිකයා කන්න ඕනේ. රුපියල් 65ක් බද්ද ගහලා තියෙනවා මේ හාල් ගෙන එක. එක්ක 725ක් රුපියලක් ගහලා කණේ කාට දෙන්න ඕන. බද්ද අඩු කරලා 165ක බද්දක් ගහපු එක අඩු කරලා කණේ කාට රුපියල් 200ට කාපල්ලා 150ට බත් කාපල්ලා කියලා කන මිනිහට දෙන්න. දැන් කන මිනිහටත් නෑ, ගෝවියාටත් නෑ. තුවාලේ හොඳටම කුණු වෙලා තිබ්බන් පස්සේ තුවාලේ ගොඩ දාන්න බෑ. තුවාලේ කුණු වුණාම කකුල කපන්න වෙනවා. අල බද්ද අද නෙවෙයි ගහන්න ඕන මාස 3කට කලින්. ලුණු බද්ද ගහන්න ඕන මාස 3කට කලින්. මේ ඊයේ පෙරේදා වැස්සට ඌව පරණගම අල කොටු ඉවරයි. වැලිමඩ අල කොටු ඉවරයි. දැන් අල කුණු වෙනවා. අල කොටු වලට ගම් වතුර ගහලා ලුණු කොටු ඔක්කොම ඉවර වුණා. ඊට මදිවට මේ ගෙනල්ලා තියෙනවා අල තව මාස 3කට. ගෙනල්ලා තියෙනවා ලුණු තව මාස 3කට තියෙනවා මේ වෙළඳ පොලේ. මේ මිනිස්සුන්ට මේ අද බද්ද ගහලා මේ බද්ද ගහන්න තිබේ මාස 3කට කලින්. එතකොට ගෙනාපු අල ටිකක් ඉවර වෙනවා, ලුණු ටිකක් ඉවර වෙනවා. අල ගොවියටත් සහනයක් එනවා, ලුණු ගොවියටත් සහනයක් වෙනවා. වැඩේ ඉවර වුණාට පස්සේ දැන් මේ ගහලා වැඩක් නැහැ. මේක තමයි වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ සමහර දේවල් තීන්දුව. හොඳ තීන්දුව ගත්තත් නරක තීන්දුව ගත්තත් ගන්නේ ඒ ජනතාවට කෙලවිච්ච වෙලාවට. ජනතාවට යහපතක් වෙන තීන්දුව ගන්න. මේක මාස 3කට කලින් කිව්වේ මෙතන මං සභාව කල්තැබීමේ යෝජනාවක් ගෙනල්ලා. නමුත් ඒ සිද්ධිය උනේ නැහැ. දැන් පුන්නි සම්බායි පාල් සම්බා කියලා වර්ග දෙකක් ගේන්න දැන් ගැසට් එක ගහලා තියෙනවා. ගැසට් එක ගැහුවේ කවදද? ගැසට් එක ගැහුවේ කැබිනට් එකට දාපු දවස මට මතක නැහැ. මං හිතන්නේ මේ මාසේ 13 වෙනිදාට ආසන්න දිනයක. 15 වෙනිදා තමයි ගැසට් එක ගැහුවේ. මෙන්න මෙතන වෙලා තියෙනවා ලොකු වංචාවක්ද, හොරකමක්ද, සහයෝගයක්ද, සපෝට් එකක්ද කියන එක අපි දන්නේ නැහැ. ගැසට් එකේ ගහලා තියෙන කොහොමද දන්නවද? 28 වෙනිදා වෙනකොට නැව්ගත කරන්න ඕන. 15 ගැසට් එක ගැහුවා, 28 වෙනකොට හාල් ගෙනලා ඉවර වෙන්න ඕන. හාල් නැව්ගත කරන්න ඕන. ලබන මාසේ 15 වෙනකොට හාල් ගේන්න ඕන කියන එක තමයි ගැහුවේ. කිසිම කෙනෙකුට දැන් මේ වෙනකොට ආණ්ඩුවට හිතවත් යම් ව්‍යාපාරිකෝ කීප දෙනෙක් එකතු වෙලා මේ වෙනකොට චෙන්නයි වරායනුයි තූතුකුඩි වරායනුයි පටවලා 15 වෙනිදා වෙනකොටම ගැසට් එක ගහන්න ඉස්සලා චෙන්නයි වරායට හාල් ගෙනාවා. ඊළඟට තූතුකුඩි වරායට හාල් ගෙනාවා. මේ 20ක් කන්ටේනර් 20 ගානක් කෙනෙකුට දුන්නේ. 5 දෙනා කන්ටේනර් 20 කොම්පැනි 9කට දැම්මා. අනික් කටියට ගන්න දුන්නේ නැහැ. කොම්පැනි 10 5 මේ ව්‍යාපාරිකව 5 දෙනා දාගත්තා. දාලා අද වෙනකොට අද කොළඹ වරායට ඇවිල්ලා ඉවරයි හාල්. අද කොළඹ වරායට. එතකොට දවස් 5ක් ඇතුළත කොහමද චෙන්නයි මෝල් වලින් අමරලා, තූතුකුඩි මෝල් වලින් අමරලා, වීටික කාල් කරලා චෙන්නයි වලට ඇවිල්ලා ගැසට් එක ගහලා, ගැසට් එක ගෙවි රෑ 12ට. ගැසට් එක ගහපු දවසේ උදේ වෙනකොට ගැසට් එක ගහන්න ඉස්සලා ආණ්ඩුවට හිතවත්, ආණ්ඩුවටද ඇමතිතුමාටද කියලා මන් දන්නේ නැහැ. ආණ්ඩුව ගැන මන් කියන්නේ නැහැ. ඇමතිතුමාට හිතවත්තු 5 දෙනෙක් ව්‍යාපාරිකෝ මේ වෙනකොට ඇවිල්ලා තිනවා. එතකොට ඉන්දියාවේ අද නිවාඩු. මූලාසනේ මන්ත්‍රීතුමිය දැන් දීපවාලි චෙන්නයි මේ දවස්වල නිවාඩු. හරියටම ඇල්ලුවා නිවාඩු දවස් 5ක් චෙන්නයි නිවාඩු. තූතුකුඩි නිවාඩු මේ දවස්වල. මේ දීපවාලි අස්සේ කිසිම ව්‍යාපාරිකෙකුට හාල් ටික ගන්න බෑ. මේ ආණ්ඩුවට හිතවත් නැත්තම් වෙළඳ ඇමතුමාට හිතවත්. ඉස්සර නම් හොරකම් කරා යකෝ මේක මාර හොරකම් කරිලා අවුෙන් නැති වෙන්න මේ හොරකම කරන්නේ. අල්ලන්න බෑනේ. ගැසට් එක ගාව බඩුව ආවා. අල්ලන්න බෑ.
චෙන්නයි අන්න මන්ත්‍රීතුමෙක් කියනවා අපි එහෙම ගමයිලු. අයියෝ මන්ත්‍රීතුමා මොකද්ද ඔයා කතා කරන්නේ ජාතික ජනබලවේගයද ඔයා? එහෙම කියන්න එපා. මේ ආණ්ඩුවේ මොකද කරන්නේ? අද ගෙනල්ලා අද වෙනකොට ගේනවා. අනිත් කිසි කෙනෙකුට ගේන්න බෑයි. අනිත් අයට ගේන්න බෑ. දැන් චෙන්නයි නිවාඩු. දැන් තූතුකුඩි නිවාඩු ඉන්දියාවෙන් ගන්න බෑ. 28 වෙනිදාට නැව්ගත කරන්න බෑ. 28 වෙනිදා වෙනකොට බඩු පටවන්න බෑ. අනිත් කිසිම ව්‍යාපාරිකයෙකුට ගේන්න නෑ. 28 වෙනිදා වෙනකොට දැන් ආණ්ඩුවට හිතවත් ඇමතිතුමාට හිතවත් ව්‍යාපාරිකයෝ එකතු වෙලා දැන් හාල් ගේනවා. එතකොට මොකද උනේ? හාල් මෝල්කාරෝ මෙහෙ තිබ්බ කීරි සම්බ 360ට බික්කා. මූලාසනේ මන්ත්‍රීතුමිය හොරෙන් හරි 260ට ගැහුවට 260 පාලන මිල ගැහුවට කීරි සම්බ කොහෙවත් 260ට ගන්න තිබ්බේ නැහැ. මිනිස්සු මෝල්කාරෝ 320ට 340ට හාල් විකුණලා ඉවරයි. එතකොට මෝල්කාරොත් ගොඩ දැන් එනවා පුන්නි සම්බයි පුන්නි සම්බයි අනිත් හාල් එකයි දැන් දෙකම එනවා. හැබැයි පාල් සම්බා රුපියල් 260ට විකුණන්න වෙන්නේ නැහැ. පාල් සම්බා විකුණන්න වෙන්නේ 340ට. හැබැයි පුන්නි සම්බා 260ට විකුණන්න පුළුවන් වුණොත් අපේ රටට ඒකවත් හාල් වලට ගෝවියාට එක්ක තියෙන්න ඕන. එක්ක පාරිභෝගිකයට තියෙන්න ඕන. එක්ක ගෝවියා කන්න ඕන එක්ක පාරිභෝගිකයා කන්න ඕන. රුපියල් 65ක් බද්ද ගහලා තියෙනවා මේ හාල් ගෙන එක. එක්ක 725ක් රුපියලක් ගහලා කනේ කාට දෙන්න ඕන. බද්ද අඩු කරලා 165ක බද්දක් ගහපු එක අඩු කරලා කනේ කාට රුපියල් 200ට කාපල්ලා 150ට බත් කාපල්ලා කියලා හාල් කණ්ඩ එක්ක කන මිනිහට දෙන්න. දැන් කන මිනිහටත් නෑ ගෝවියාටත් නෑ. ගෝවියාට අර මෙන් හාල් ආනයනය කරනකොට ගෝවියාගේ බඩට එක පැත්තකින් වදිනවා. කන මිනිහගේ අත පැත්ත බඩට එක පැත්තකින් වදිනවා. මේක දෙපැත්තක් මොකද්ද මූලාසනේ මන්ත්‍රීතුමිය? එක්ක කන මිනිහට බද්ද අඩු කරලා ගෙනත් දෙන්න ඕන කාපල්ලා. එක්ක ගෝවියාට දෙන්න ඕන පොහොර දානාදාරය හරි නැත්නම් අතින් සල්ලි හරි දීලා හදපල්ලා. මේක හදලා ඉවරලා අපේ රටේ මිනිස්සුන්ට කන්න දීපල්ලා කියලා. මේක දෙකෙන් එකක් වන්නේ. දැන් හාල් එනකොට 28 වෙනිදාන් පස්සේ ආය හාල් නැවුගත කරන්න බෑ. දැන් ලුණු කන්ටේනර් 800ක් තියෙනවා වරායේ මේ විදියට ගැසට් එක ගහලා නවත්තලා ගෙනාපු ලුණු ආන්න දිය වෙනවා. වරායේ ඇස්සේ ගෙනාපු ලුණු දිය වෙනවා. අඩු මොහොතෙන් මේ ලුණු ටික දීලා රුපියල් 50ට හරි ලුණු පැකට් එක දුන්නා නම් මේ රටේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? ගැහුවා ගැසට් එක ලුණු ටික නැවැත්තුවා. දැන් ලුණු ටික වරායේ. හාලුත් 28 වෙනිදාන් පස්සේ ගෙනාවොත් 28 වෙනිදා රෑ 12ට ඉස්සලා නැවුගත කරලා තියෙන්න ඕන. අන්න ඒක තමයි ගැසට් එකේ නීතිය. ඔක තමයි ඉතින් තත්ත්වේ. ඔහොම කොහොමද කරන්නේ? ඒ වගේම දැන් හාල් ඒ ගැන කතා කරා. දැන් මේ අරක්කු ගැන කතා කරා. මහත්තයෝ ටැක්ස් ගහන්නත් බොන්න ඕන මිනිස්සු. ටැක්ස් ගන්නත් බොන්න ඕන. කොහොමද බොන්නේ 4630යි. ගල් බෝතලේ බොන්නේ. ඒක බියුවොත් තමයි ටැක්ස් එක හම්බෙන්නේ, බද්ද හම්බෙන්නේ. බොන්න ඕන මහත්තයෝ. අය හැපැත්තේ මහත්තයෙක් කියනවා ටැක්ස් එකතු කරනවලු. ටැක්ස් එකතු කරන්න බොන්න එපායි. ඌ බියුවොත්නේ අපි ටැක්ස් ගන්නෙ. රුපියල් 2000ට ගිය ආණ්ඩුවෙත් මං කිව්වා. හැබැයි ගිය ආණ්ඩුවෙත් කරේ නෑ. ගිය ආණ්ඩුවත් කෙලව ගත්තා. රුපියල් 2000ට 2500ට බොනේ කාට බෝතලේ දෙන්න පුළුවන්. අද ගම්වල කතිපු වට වෙලා විවල වෙලා තියෙන්නේ. බොන රුපියල් 2000ට 2500ට අරක්කු බෝතලේ දෙන්න පුළුවන්. ඊළඟ එක රංග දිසානායක මහත්තයා කියනවා 160ක් රජයේ ආයතන දූෂිතලු. එහෙමනම් අධ්‍යාපන අමාත්‍යාංශය දූෂිතයි, මේ පාර්ලිමේන්තු කටයුතු එක දූෂිත වෙන්න ඕන, බන්ධනාගාරය දූෂිත එක වෙන්න ඕන, පොලිසිය දූෂිත වෙන්න ඕන, ආරක්ෂක අමාත්‍යාංශය දූෂිත වෙන්න ඕන, ජනාධිපති කාර්යාලය දූෂිත වෙන්න ඕන. ඇයි යකෝ 160ක් රජයේ ආයතන දූෂිතයිලු. එයාගේ නෝනලා දෙන්න වැඩ කරපු බැංකුව දූෂිත නැද්ද? එයාගේ මහ බැංකුවනේ හිටියේ. මං එදා කිව්වනේ කියන්න කියලා කවුද මේ අර්ජුන මහෙන්දන්ට පාස්පෝර්ට් එක රිලීස් කරේ කියලා කියන්න බැරි වුණා. රජයේ ආයතන ඔක්කොම දූෂිතයිලු. දූෂිත නම් ආණ්ඩුව කියන්න බෑ මේ අහවල් රජයේ ආයතන දූෂිතයි කියලා. ඒවා කියන්නේ රජයේ ආයතන ඔක්කොම දූෂිතයි. ඒ මොනවාම මේ පාර්ලිමේන්තුවේ මහලෝක ලේකම්තුමිය ඇතුළු මේ සියලු දෙනා දූෂිත වෙන්න ඕන. එහෙම නෙමෙයි. එයා කියන්න ඕන මොන ආයතනද රජයේ දූෂිත කියලා. ඒක තමයි ඊළඟ එක. ඊළඟ එක රුණු විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් බඳවගෙන නැහැ. පේරාදෙනියට බඳවගෙන තියෙනවා. ජයවර්ධනපුර බඳවගෙන තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයට බඳවගෙන තියෙනවා. හැබැයි මේ රුණු විශ්වවිද්‍යාලයේ බඳවගෙන නැහැ ළමයින්ගේ අනාගතය. ළමයි 250ක් බලාගෙන ඉන්නවා. යන්න තාම බඳවගෙන නැහැ. ඒකට හේතුව මොකද්ද කියන්නේ විශ්වවිද්‍යාලේ? විශ්වවිද්‍යාලයෙන් කියනවා අනධ්‍ය කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු තියෙනවා බඳව ගන්න අවස්ථාව දෙන්නේ නැහැ. අනධ්‍ය කාර්ය මණ්ඩලේ ප්‍රඥා මේ ඉන්නේ අපේ මේ මිනිස්සුන්ට මොනවත් නැහැනේ. දීලා බඳව ගන්නකො මාතරින්. මාතර මෙතන മന്ത്രിලා ඉන්නවනේ. 50 හරි දීලා මේ මිනිස්සුන්ට කියලා മന്ത്രിලාගෙන් අරගෙන හරි බඳව ගන්නකො. ඇයි යකෝ මේක බඳව ගන්න නැතුව මේ පුරප්පාඩු තියනවලු බඳවගෙනත් නැහැ. බඳව බෑ. අනධ්‍ය කාර්ය මණ්ඩලේ නැතුව වැඩ කරන්න බැරිලු. අනධ්‍ය කාර්ය මණ්ඩලේ නැතුව වැඩ කරන්න බැරි හින්දා අර ළමයි එළියේ ඉන්න ඕන අවුරුදු දෙකක්. මොකද්ද මේ
මේවද එහෙම නෙවෙයිනේ. මාතර දිස්ත්‍රික්කේ නම් අනධ්‍යකාර මණ්ඩලයට ඕන තරම් අද මේ දරුවෝ නැද්ද? උසස් පෙළ පාස් වෙච්ච විද්‍යා ගණිත ඕන තරම් දරුවෝ ඉන්නවා. මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය දරුවෝ අවසන්. ඉන්නවා. ඒකින්ද ඒ රෝණු විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ලොකුවට තියෙනවා බලපානවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවා මේ හංගලා කියනවා නෙවෙයි. මේවා අපි කියනවා. මේවා පෙන්නලා දෙනවා. ඊළඟ එක මම මෙතන සභාගත කරනවා. මේ සංස්කෘතික අරමුදලේ. ඇමතුමා නෑ ඇමතුමා හොඳ මිනිස්සයා. හැබැයි මේකේ හොර වංචා කීපයක් වෙලා තිනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කාලේ අඩුපාඩු හොයන්න එපා. ඒකේ අඩුපාඩු තියෙනවා නම් හොයන්න. හැබැයි දැන් ඉන්න මේ අමාත්‍යාංශ සංස්කෘතික අරමුදලේ ලොකු අඩුපාඩු ගොඩක් තියෙනවා. මම ඒවා මූලාසනේ මන්ත්‍රීතුමිය සභාගත කරනවා.